ආයුබෝවන් සුබ මධ්‍යහන සියලු සමුච්චන වාර්තා නැවතත් අහුරු කරන ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ වන ABC මධ්‍යහන 11:55 පුවත් සමගින් මම තරුෂිකා පවන්ති. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ගැටළු සහගත ප්‍රතිදේහ එන්නත් පිළිවෙත අනාවරණ තවදුරටත් දැන් පුවත් තවිස්තරාත්මකව ගැටළු සහගත එන්නත් ඉන්දියානු ආයතනික නිෂ්පාදනය කෙරෙන බවට ඒ පිළිබඳ නඩුවේ පළමු සැකකරු සඳහන් කර තිබුණද එය තම සමාගම නිෂ්පාදනය නොකළ බවට අදාළ නම් සඳහන් ඉන්දියානු සමාගම් දන්න ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ඉක්ුත් දෙවැනිදා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දිවන අතර ප්‍රමිතීන්ගෙන් තොර ඉමියුනෝග්ලෝබින් හා රිටොක්සිමැබ් නැමැති ප්‍රතිදේහ එන්නත් ආනයනය කොට රෝගීන්ගේ ජීවිත අවදානමකට පත් කිරීම හා රජයට කෝටි ගණනක පාඩුවක් සිදු කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙලෙස කැඳවනු ලැබිය. එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහානගම මෙනිවිය සඳහන් කළේ පළමු සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දුගේ පුත්‍රයා වන හේවගේ ගිහාන් වංශාංක වන අය ඔස්පෙල්ස් ලයිෆ් ඔෆ් සයන්ස් ප්‍රොඩක්ෂන්ස් නමින් පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ආයතනය මෙම ප්‍රතිදේහ එන්නත් සඳහා අවශ්‍ය කුප්පි ලංකාවරගෙන ඇති බවයි. එමෙන්ම පළමු සැකකරු වෛද්‍ය සැපයුම් අංශයට ලබා දුන් සැක සහිත ද්‍රාවණය ගෙන්වූ බවට සඳහන් මෙම ඉමියුනෝග්ලෝබින් හා රිටොක්සිමැබ් ප්‍රතිදේහ අදාළ ඉන්දියාවට ආයතනයට මෙම ද්‍රාවණයේ සාම්පල් කොටස් සවා විමර්ශනය කර ප්‍රකාශ ලබාගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සඳහන් කළ අතර එම ප්‍රකාශවල සඳහන් කරුණු පරියාදාර ද්‍රාවණය ඔවුන්ගේ නම සඳහන්ව තිබුණේ පළමු සැකකරු හා තම ආයතනය සමග කිසිදු ආකාරයේ ගිවිසුමක් සඳහා අත්සන් තබා නොමැති බවත් ඉමියුනෝග්ලෝබින් සහ රිටොක්සිමැබ් නමින් ව්‍යාජ ලෙස නම් කර ඇති මෙම ද්‍රාවණය තම ආයතනය මගින් නිෂ්පාදනය නොකරන බවත් තවදුරටත් සඳහන් කර තිබිණි. ස්තුතියි. ආයුබෝවන් අද ABC සමග වැඩසටහන සමගින් ඔබ එකතු වෙන්නේ රටේ සංචාරක ශ්‍රේෂ්ඨය ගැන මේ දිනවල කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඍජුව ප්‍රශ්න අහන්න, ඍජුව උත්තර දෙන්න. අපි ආරාධනය පිළිගෙන මෙතෙන්ට සපමෙනි. ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට අපි ආරාධනා කර සිටියා ගෞරවයෙන්. ආයුබෝවන්. හරි, මම පළමුවෙන් ප්‍රශ්නයට යොමු වෙනවා. මං කැමති ඔබතුමාගෙන් අහන්න සංචාරක කර්මාන්ත ශ්‍රේෂ්ඨ තාක්ෂණික නවෝත්පාදනය සහ ඩිජිටල් විසඳුම භාවිතය ගැන ඔබේ අදහස කුමක්ද? හරි, ඉතින් ඔබ කියන විදිහට ස්ථානීය ප්‍රජාවන්ගේ සහභාගීත්වය සහ සම්බන්ධතා සංචාරක ශ්‍රේෂ්ඨයේ වැදගත්කම කෙසේද? මට කෙටියෙන් පිළිතුරක් දුන්නොත් වඩාත් හොඳයි. හරි, ඔබ කියන විදිහට COVID-19 වසංගතය හා අනෙක් ගෝලීය අර්බුද සංචාරක ශ්‍රේෂ්ඨයේ කළමනාකරණයට බලපෑම් කළාද? අපිට COVID-19 නිසා සංචාරක ශ්‍රේෂ්ඨය කඩා වැටුණා. ඉතින් මම අහන්නේ ඒ හේතු නිසා කළමනාකරණය සම්බන්ධව බලපෑම් කළාද? හරි, ඔබතුමා කියන දේ මට පැහැදිලි. ඉතින් ස්ථායි සංචාර ක්‍රමවේදය පිළිබඳ ඔබේ අදහස කුමක්ද කියලා මට කෙටියෙන් අදහසක් දක්වන්න. හරි, බෙහෙවින් ස්තුතියි ඔබතුමාට අදහස් ප්‍රකාශ කළාට. බෙහෙවින් ස්තුතියි දිනුෂා මා වෙත සම්බන්ධතාවය ලබා දුන්නට. මා මෙහි මොදොන රැඳී සිටින්නේ මහවැලිගම් ගැටපේ පරිශ්‍රයේ සිට. කන්ද උඩ රට විචිත්‍රවත් ඓතිහාසික ඇසළ පෙරහැර අවසාන රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරය කළා. ඊයේ දිනේ කරඬුවගෙන ඒමට භාග්‍ය හිමි කරගත්තේ රුහුණු කතරගම පෙරහැරේ වාසනා හස්තිරාජයා. කන්ද උඩරට තවත් අසිරිමත් චාරිත්‍රයක් තමයි මේ මොහොතේ සිදුවන්නේ. ඒ තමයි සිව් මහා දේවාලවල දිය කැපීමේ චාරිත්‍රය. මේ සිදුවන්නේ මහවැලිගඟ ගැටබේ තොටේ තමයි. ඉතින් ඔබට පේනවා ඇති විශාල ජන සංඛ්‍යාවක් මේ ප්‍රදේශයට රැස්ව ඇති බව. ඉතින් මේ ගැටබේ ප්‍රදේශයේ අද දිය කැපීම සිදු කරන ලබන්නේ උදෑසන සිට මෙම චාරිත්‍ර සඳහා සූදානම් වෙමින් පවතිනවා. ඉතින් ඔබට අපි එම දර්ශන වෙත යොමු වෙමු. ඉතින් මේ සම්බන්ධතාවය ලද විගස තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු මම දැනට සමුගන්නවා. මම තරුෂිකා පවන්ති.